මල්ලි අද නම් අපි යන පැත්තේ මේ පොලිසිය ඉඳි ගොඩක් දුරට මොකද අපි ගිය පාර ගිය හැම වෙලේම වගේ හිටියේ නෑනේ. මට නම් හිතනවා අද ඉඳී කියලා. අප්පා ගමන පටන් ගද්දි ඉතින් ඔන්න මූසල කතාවක් කිව්වනේ. බලන්න තාම එක්කෙනෙක්වත් තාම නැග්ගෙත් නෑ මේ. අප්පා කමන්නේ අපි ඉක්මනට යන්කෝ එන පොලිසිය උතන්ට එන්න කලින්. හරි අපි ඉක්මනට යන්. මල්ලි මේ මොනවාද පරිස්සමින් යෑ මොකද මන් දන්නවනේ ඔබේ ඩ්‍රයිවිං. ඔය කරකවන්නයි වංගුවලින් ඉස්සරහ කරන්නයි එහෙම යන්න බෑ. අයියෝ අයියේ උඹට මා විශ්වාසයක්ද කියහන්කෝ. මොකද්ද ඔයි මෙච්චර මේ කාලයක් තිස්සේ මේ බස් එක කෙලවනවා මම. එක පොලිස් කාරයට අහුවෙලා තියෙනව නෑනේ. මෙච්චර කාලයක් කියන්නේ ඉතින් මෙහෙමයි ඉතින් බස් එක හදලා මාසයක් තමයි. පොලිස් කාරයෝ දැක්කට අල්ලන්නේ නෑ. ඉතින් මගේ ඉතින් දන්නවනේ ඉතින් ආයේ. පොලිස් කාරයෝ දන්නා මං කවුද කියලා. හරි ඉක්මනට කටකාවේ ඔන්න ඔය බස් එක දා ඉස්සරහ කරලා දාහන්. කට විතරේ තෝගේ අහුනොත් එහෙ තෝම හැම ගහනවා හරිද? මේ බස් එක මොකද හදන්න මං හෙන ගේමක් දුන්නා. හරි අයියේ ඕක මොකක්දනේ? අපි එන ඉක්මනට දාලා යන්. මේ මොකද්ද ඒ වගේ මේ බස් එක අහුවෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් මොකද මේ මගේ ඩ්‍රයිවිං එක පේනවනේ ඉතින්. අයි සුපිරියර් ඩ්‍රයිවිං කරන්නේ. පොඩ්ඩක් යහට පද්දනවා පද්දන්න තෝ බෑනේ යාළුවනේ. ඉතින් ආයේ මේ මොනවා කරන්නේද පද්දන්න යනවා. ඉතින් යාළුවනේ ඒ වගේම කියන්න ඕනේ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මට subscribe 1000 ගන්න පොඩි support එකක් දෙන්න. ඒ වගේම යාළුවනේ මට මගේ channel එකට හොඳට views ඇවිල්ලා තිබ්බා. ඉතින් මගේ අර videos කීපයකටම කියන්නේ හැම මන් දාපු හැම වීඩියෝ එකකටම වගේ views ඇවිල්ලා තිබ්බා. ඉතින් ඔයාලට පට්ටම ස්තුතියි. හරි මේ ස්තුති කරාන් පස්සේ ස්තුති කරලා කවන්න ඔන්න උතර පොලිසිය බලාගෙන නප්පා මල්ලි යාන් අතර පොලිසිය ඉන්නවා දැන් පැත්තකට ගල්ලා ගණන් ඉතින්ද මල්ලි මොකද මේ පාරේ අට ගහන්න පුරුදු වෙනවද ඈ තව පොඩ්ඩෙන් හරි ස්කූටර් මනම් යට වෙනවා නේ තමුසෙට මොලයක් කියලා ගන්න නැද්ද අඩේ සර් එහෙම කියන්න එපා සර් මං හදිස්සියට සර් ගියේ එතන කාටවත් අනතුරක් උනේ නැහැ සර් අඩේ සර් අදට විතරක් මට සමාව දෙන්න සර් නෑ තමුසෙට සමාව ඒ බස් කාරයෝ ඔහොමයි ලංකාවේ ඔක්කොම බස් කාරයෝ ඔහොමයි අඩේ නෑ සර් අපි මේක කතා කරලා විසඳගමු සර් අනේ සර් එහෙම කරන්න එපා සර් ඒ කියන්නේ තමුසෙට පගාවක් දෙන්න හදනවා ඉන්නවා මම තමුසෙට හොඳ වැඩක් කරන්න අනේ සර් එහෙම කරන්න එපා සර් අනේ සර් නෑ තමුසෙට සමාවක් නෑ මේ බස් එකේ කැලි බැල් ටික සම්පූර්ණයෙන් ගාවලා පොලිස් ස්ටේෂන් එකට යන්න පෙන්නන්න ඕනේ. එහෙම නැත්නම් මම තමුසෙට ලක්ෂ 2ක දඩයක් ගහනවා. ඔන්න යාළුවනේ ඉතින් අපි ලක්ෂ ගාණක් වියදම් කරලා හදපු අපේ බස් එක ඉතින් අද මේ විදිහට ඉතින් ආයෙ අර තිබ්බ විදිහට හදන්න යන්නේ මොකද ඉතින් පොලිසිය කිව්වට පස්සේ අපිට කරන්න බැරුවත් ඉන්න බෑ ඉතින් ප්‍රතිවර කරන්න දෙයක්වත් නැහැ ඉතින් අපිට සම්පූර්ණයෙන් බස් එක කැලේ ටික ගලවන්න වෙනවා මොනා කරන්නද දුක තමයි ඉතින් මේ අපිට තිබ්බේ ගයි සිමියට යන්න ඉතින් මං අර අයියා කියපු දේත් ඇහුවේ නැහැ අයියව නම් මේ පොලිසිය ගැව්වා මාව තමයි තියාගෙන මේ බස් එක කැලේ ගලවන්න කියලා කිව්වේ ඉතින් මොනා කරන්නද ඉතින් මේ අපි මේ ස්පොයිලර් ටික ඔක්කොම අයින් කළා අපි කාපට් එක විතරක් තියමු අපිට කාපට් එක හරි තියාගන්න මං හිතන්නේ අවසර ඇති අපි ඒකත් ගලවන්න කිව්වොත් අපි ඒකත් ගලවලා දාමු ඉතින් යාළුවෝ වලට පේන ඇති ඉතින් මේ දැන් තමයි බස් එකේ ගොඩ කෑලි ගලවලා තියෙන්නේ පේනවනේ ඔක්කොම කෑලි අයින් කළා මෙතනින් යාළුවනේ අපි පේන්ට් ඇත්තට අයින් කළා දාමු හරි යාළුවනේ ඔන්න ඉතින් අපේ පේන්ට් ඇත්ත ඉතින් අයින් කරලා ඉවරයි දැන් ඉතින් තියෙන්නේ ඉතින් බස් එක පොලිස් ස්ටේෂන් එකට අරන් යන්න ඔන්න ඉතින් මම බස් එක පොලිස් ස්ටේෂන් එකට අරන් ගිහලා පොලිස් ස්ටේෂන් එක ඇතුලේ අපිට රෙකෝඩ් කරන්න දෙන්නේ ඉතින් මං එළියට අරන් ආවා ඉතින් මේක කිව්වේ මේ මං කර වැරද්ද නිසා මට ලක්ෂයක දඩයක් ගැහුවා ඉතින් යාළුවනේ මොනවා ගන්න ඉතින් මගේ අතේ තමයි වැරද්ද තියෙන්නේ ඉතින් අපි ඉතින් තවත් අලුත් වීඩියෝ හම්බෙමු ඉතින් ඊළඟ වීඩියෝ එකේ මං අනුමැතිය අරන් හරි බස් එකක් හදනවා ඉතින් කොහමද ඊළඟ වීඩියෝ අපි බස් එකක් හදමු ඉතින් යාළුවනේ ඉතින් මං අදට මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න හිතනවා මොකද අද අපිට උනේ එන කැත වැඩක් ඒ නිසා මට තා වීඩියෝ එක ගන්න හිත නැහැ ඒ නිසා මේ අපි තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු ඉතින් මේ වගේ වීඩියෝ ඕන අනිවාර්යෙන් channel එක subscribe කරලා මට වීඩියෝ එක like එකකුත් දාන්න එහෙනම් අද මම වීඩියෝ ඉවර කරනවා හැමෝටම goodbye